අද මං ඔයාට අරන් ආවා අලයි ලුණුයි බිත්තරයි එකතු කරගෙන උදේ කෑම ගොඩක්ම ලේසියෙන් හදාගන්න ක්‍රමයක්. බත් කන්න කැමති නැති අයට නම් බඩ පෙරෙන්න කන්න පුළුවන් මේ විදියට හදාගත්තොත්. පොඩි අයගේ ලන්ච් බොක්ස් එකට හදලා දෙන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. භාජනයක් අරගෙන බිත්තරේ මං කඩලා එකතු කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් ගසා ගන්න. කැමති නම් ඔයාට පුළුවන් මේකට ලුණුත් එකතු කරන්න. අල ටික තරමක පෙති වලට කපා ගන්න. මෙන්න මේ ගානට වගේ. හොඳට සෝදලා ගත්තම පොත්තත් එක්කම කපා ගන්න පුළුවන්. පොඩි ඒවා ගන්න නැතුව ටිකක් ලොකු ඒවාම ගන්න. ලුණු ගෙඩි දෙකක් වගේ කපා ගත්තා. අල පෙති තියෙන ගානටම ලුණු පෙතිත් ඕනේ. ගොඩක් ඝනකමට නැතුව මෙන්න මේ වගේ තුනියට කපා ගන්න. තෙල් පොඩ්ඩක් වැඩිපුර දාලා අල පෙති ටික බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට වගේ තෙල් තියාගෙන දෙපැත්ත දාගෙන අල පෙති ටික බැද ගන්න. එක පැත්තක් ලා රන්වන් පාට විගෙන එනකොට අනිත් පැත්ත දාන්න. තෙල් වලට කැමති නැත්නම් බටර් එකතු කරගන්න පුළුවන්. දෙපැත්තම ලා රන්වන් පාටකට බැදුනට පස්සේ උඩින් ලුණු පෙත්ත ගානේ තියාගෙන යන්න. ඊට පස්සේ අර අපි ගසාගත්ත බිත්තර සාරු වලින් ටිකක් දාගන්න ඕනේ. හැම ලුණු පෙත්තකටම දාගන්න. ඊට පස්සේ කැලි මිරිස් ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් උඩින් ඉහින්න. දැන් චුට්ටක් වෙලා වහලා තියන්න. විනාඩි 3-4ක් වගේ මේ විදිහටම තියලා තැටියෙන් අයින් කරගන්න පුළුවන්. කැමති නම් මේ විදිහට වෙන් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් සේරම ටික එකටම ගන්න පුළුවන්. උඩින් මල් ලුණු කොළ ටිකකුත් තියගත්තා. තක්කාලි සෝස් ටිකක්. මේ වෙනුවට චිලි සෝස් එකතු කරන්නත් පුළුවන්. මම මයොනීස් ටිකකුත් දාගත්තා. කැමති නම් විතරක් එකතු කරන්න. හදලා බලන්න උදේ කෑමට එහෙම ගොඩක්ම ලේසියෙන් රසට හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි අයගේ ලන්ච් බොක්ස් එකට එහෙමත් ඔයාලට මේ විදිහට හදලා දෙන්න පුළුවන්. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලෑසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.